සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අපගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීන්තු සාන්තුගේත් නාමෙන් ආමෙන් ජේසු. ආරම්භක යාඥාව. අහෝ මාගේ අමුත්තබර වූ ජේසුනි, මාගේ එකම ප්‍රේමේනි, අපගේ පාපවලින් සහ නොසලකීම් වලින්ද ඔබගේ ශ්‍රී හෘදයට දෙන්නා වූ දුක් කනගාටු වලින් පිරි සුසුම් ළමින් මා සමග දුක් ශෝක වීමට යමෙකු බලා සිටියෙමි. එහෙත් කිසිවෙකු නොසිටියේය. මා සනසන්නෙකු සෙව්වෙමි. නමුත් කිසිවෙකු සම්බ නොවුනේ යැයි ඔබ වහන්සේ වදාළසේක් වේද. ඔබගේ මේ කන්නලව්ව අසා මාගේ හෘදය ශෝකයෙන් දැල්වී මාගේ ප්‍රේමයෙන් සප්‍රසාදෙහි රෑ දවල් දෙකෙහිම වැඩ සිටින්නා වූ ඔබ වහන්සේගේ දයාබර දිව්‍ය හෘදයට සැනසීම දෙන්නට ආශාවෙමි. අනේ මාගේ දුක්බරිත ජේසුනි, ඔබගේ මේ දුක් ශෝකයට හේතු වූ මාගේ ගණන් නැති පව් වන්නේ වේද. නමුත් මාගේ පෙම්බර ජේසුනි, මාගේ පාපවලට කෝප නොවී ඔබ මා උදෙසා වින්දා වූ දුක් ප්‍රාප්තිය සිහි කර දයාවන්ත පියාණෝ ඔහුගේ නාස්තිකාර පුත්‍රයා බාරගත්තාක් මෙන් මා වෙත කරුණා බැල්මලා වදාළ මැනව. පාපිෂ්ඨ මරිය මග්දලේනා කෙරෙහි කරුණාවෙන් බලා නුඹේ පව් නුඹට ඉක්ෂමා වූවායි වදාලාක් මෙන් මාගේ පාපවලුත් මට ඉක්ෂමා වූ මැනව. අනේ මාගේ පෙම්බර ජේසුනි, ඔබගේ දිව්‍ය හෘදයේ ප්‍රේම දුවනිය වන ශුද්ධ මාර්ගරීතා මරියතුමියට මාගේ හෘදයට සැනසිලිදායක බිලිපණුරක් සොයන්නෙම්. මම නුඹ තෝරා ගතිමි වදාලාක් මෙන් අසරණ පව්කාරෝ මාත් ඔබ වහන්සේට සැනසීමක් කොට ඔබ දිව්‍ය හෘදයට බාරගත මැනව. එලෙස ජීවිතය පසු කිරීමට මට වරප්‍රසාද දුන මැනව. ඔබගේ දිව්‍ය ප්‍රේමයෙන් මාගේ හෘදය දැල්ලුව මැනව. ජේසුස් මගේ මధుර හෘදයෙනි, මාගේ ප්‍රේමය වූ මැනව. මාගේ පෙම්බර ජේසුනි, මාගේ පාපවලට මනස්තාප වී ඔබ කෙරෙහි ප්‍රේමයෙන් දැල්වී ඔබගේ ආදරණීය දුවනියගෙන් ඉල්ලූ ප්‍රකාර ඔබ මල්යනේදී වින්දා වූ කටුවර දුක්ඛා විනාවලට පංගුකාරයෙක් වීමටද ඔබට සැනසීම දීමටද මමත් මේ පැයේදී ඔබ සමග මල්යනේදී ඔබ කළා වූ යාඥාවට සහ වින්දා වූ දුකටද එකඟ වීමට මට වරම් දුන මැනව. මා බාරගත මැනව. මට ආශිර්වාද කළ මැනව. අහෝ වික්ෂෝප මෑණියනි, ඔබ පිය පුත්‍ර වූ ජේසුස් ස්වාමි දරුවෝ මල්යනේදී තනිව මරණය දක්වා දුකින් සිටින විට උන්වහන්සේට සැනසිලි වචනයක්වත් කියන්නට නොහැකිව ඔබ වින්දා වූ දුක් සාගරය සිහි කර මේ පැයේදී මාගේ හෘදය ඔබගේ වික්ෂෝප හෘදයට එකඟ කර ඔබ සමග අඬා වැළපී ඔබගේ ප්‍රේමයට මාගේ ප්‍රේමය එකඟ කර උන්වහන්සේට සැනසීම දෙන්නට මට පිහිටුව මැනව. දයාධික මනස්තාපය. මාව මවා ආරක්ෂා කරන්නා වූ මාගේ ඒකාන්ත පක්ෂ ප්‍රේමය වූ දෙවි ස්වාමිනී, ඔබගේ අනන්ත දයා යහපත්කම් මම නොබලා ඔබට අන්තර කළ නිසා බොහෝසේ වික්ෂෝප වෙමි. මින් මතු පව් නොකරන සැටියට ඔබ වහන්සේගේ පිහිටෙන් සහතික වෙමි. මම කළ සියලු පාපවල් ඉක්ෂමා වෙනවා සොඳේ. ඔබගේ අනන්ත දයාබරකම ක්‍රිස්තු මානදරුවන්ගේ අප්‍රමාණ පින් හේතුවත් බලා මාගේ සියලු පව් ක්ෂමා වෙතේ කියා අදහා ගනිමි. ආමෙන්. ඉක්ෂමා වූ මැනව ස්වාමිනී, ඔබගේ ජනයාට ඉක්ෂමා වූ මැනව. සදාකාලයටම අප කෙරෙහි කෝප නොවනවා සොඳේ. පළමුවෙනි පැය කාල. මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේය. අහෝ මාගේ පෙම්බර ජේසුනි, ඔබ අප කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය නිසා අප සමග ලෝකාන්තිමය දක්වා වාසය කරන පිණිසද අපාත්මික භෝජනය කොටද අප හෘද ඔබ ප්‍රේමයෙන් දල්වන පිණිසද ශුද්ධ වූ
සප්‍රසාද වහන්සේ ස්ථාපිත කළසේක. ඉන්පසු එම රාත්‍රියේදීම අප පාපෙන් සහ යක්ෂයාගේ වහල්කමින් ගලවා ගන්නා පිණිස මල් උයනට වැඩම කොට මුහුණින් වැටි ඔබවම බිලිපඬුරක් කොට ඔප්පු දුන්සේක. අහෝ මාගේ ආත්මේනි, පාපේ ද්‍රෝහිකම මෙයින් තේරුම් ගන්නට පුළුවන්. ජේසුස් ස්වාමි දරුවෝ අපගේ සියලු පාපවලට වන්දි ගෙවීම පිණිස ඒ සියල්ලම උන්වහන්සේ පිටම පවරාගත්සේක. එකල්හි පාපවල පිළිකුල්කම් සහ අපිරිසුදුකම් වලින් අශිෂ්ඨිත කුෂ්ඨ රෝගයකින් වැසී සිටින දේවද්‍රෝහියෙකු මෙන් භයානක දුක් කනගාටු වලට පත් වූසේක. එකල්හි දැරිය නොහැකි දුක් ශෝකයෙන් උන්වහන්සේ මුහුණින් වැටි මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේ යැයි වදාරනසේක. එය උසුලා ගන්නට බැරුවාක් මෙන් උන්වහන්සේගේ දාඩිය පොළොවෙහි ලේ බිඳුමෙන් ගලා ගියේය. ජේසුස් ස්වාමි දරුවෝ මේ වින්දා වූ දුක් ගැන ශුද්ධ වූ මාර්ගරීතා මරියතුමියට මෙසේ වදාළසේක. පාපේ ද්‍රෝහිකම සහ පිළිකුල්කමද මනුෂ්‍යයා නොදන්නා බැවින් මම මල්ලුයනේදී වින්දා වූ දුක ඔහුට තේරුම් ගන්නට බැරි විය. එපමණක් නොව මෙපමණ කටුර දුක්ගා විනා වින්දායින් පසුත් සදාකාලික නරකාදියට යන්නා වූ මනුෂ්‍ය රාශිය සිහිකර තවත් දුක්ෂෝකයට පත්වී වඩ වඩා යාඥා කළසේක. අනේ සර්වදයාබර වූ ජේසුනි, අප පාපවල් ඔබිට පවරාගෙන ඊට වන්දි ගෙවීමට කුරුසේ එල්ලී සිටිද්දී ඔබ පියාණන්ගේ රෞද්‍ර බැල්ම ඉවසන්නට බැරිව මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්දැයි කියා මොර ගැසුවෙහිනම් පාපේ ගිලී මරණාසන්ව සිටින්නන්ට එය කොපමණ භයංකාර වේද. ජේසුස් ස්වාමි දරුවන්ගේ මරණාසන්නව සිටි හෘදේනි, මරණාසන්නව සිටින්නන්ට කරුණා කළ මැනව. අහෝ මාගේ ආත්මේනි, මා කෙරෙහි මෙපමණ ප්‍රේමය පෙන්වන්නා වූ දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කළෙම්ද? නීච ලෙස සහ නැවත නැවතත් කොපමණ වාරයක් පව් කළෙම්ද? අනේ ජේසුනි, මට ඉක්ෂමාවුව මැනව. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පාපයක් නොකරන්නට පොරොන්දු වෙමි. වික්ෂෝප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, මට පිහිටුව මැනව. අමුත්තබර වූ ජේසුතුමන්ගේ ශ්‍රී මරණෙහි යාඥාව. මල්ලොයනේදී අත්‍යාධික දුකින් සිටියාවෝ අනාදී පිතාවන දෙවියන්ට යාඥා කළාවෝ මරණය ලබන තෙක් දුක් අනුභව කළාවෝ ලේදහඩිය සිඳහෙළනු ලැබුවාවෝ ජේසුනී. ස්වාමිනී, අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. සිපාචාර කළ දේවද්‍රෝහියා විසින් ජුදයින් අතට පාවා දෙනු ලැබුවාවෝ සුරෙක් මෙන් යකඩ දම්වැල් හාලනු වලින් බඳිනු ලැබුවාවෝ ගෝලයින් විසින් අත්හැර දමනු ලැබුවාවෝ ජේසුනී. ස්වාමිනී, අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. ජුදයින්ගේ අනීති විභාගයෙන් මරණයට තීන්දු කරනු ලැබුවාවෝ පිලාතු ඉදිරියෙහි සොරෙක් මෙන් ගෙන යනු ලැබුවාවෝ හුරෙත් රජගෙන් නින්දා පරුෂ වින්දාවෝ ජේසුනී. ස්වාමිනී, අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. වස්ත්‍රාභරණ ගලවනු ලැබුවාවෝ ගල් කණුවේ බැඳුම් කෑවාවෝ
ඉතා නිෂ්ඨූරකමින් තැලූ පහරවල් ඉවසුවාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. කටුවටුන්න පළඳවනු ලැබුවාවෝ, කම්මුලට අතින්ද ශ්‍රී සිරසට බටදණ්ඩකින්ද පහර දෙනු ලැබුවාවෝ, ශ්‍රීවත මණ්ඩල මැලවෙනු ලැබුවාවෝ, ලෝම රතු වස්ත්‍රයක් පොරවා නින්දා කවටකම් කරනු ලැබුවාවෝ, නොයෙක් අවමාන වින්දාවෝ, නිමක් නැති පරුෂ වචන වලින් බැනුම් ඇසුවාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. බරබ්බාස් යන සොරාටත් වඩා නීච කරනු ලැබුවාවෝ, ජුදයින්ගෙනුත් ඉවත් කරනු ලැබුවාවෝ, කුරුසියෙහි ඇනගසුණු පිණිස අනීත නඩු තීන්තුවට අසුනාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. අති බර වූ කුරුසිය ඉසුළුවාවෝ, බැටළු පැටවකු මෙන් මරණයට ගෙන ගියාවෝ, පටුපාරේ මුණින් තලා වැටුනාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. සොරුන් අතරෙහි මිනී මරු සොරෙක් මෙන් ගණන් ගත්තාවෝ, ඉතා පරුෂ කරනු ලැබුවාවෝ, ජුදයින් විසින් අසාධාරණ කරනු ලැබුවාවෝ, තික්ත සහ ඇඹුල් මුසුකාඩිය බීවාවෝ, එක් ජාමයක් ඇතුළතදී ඉතා නිෂ්ඨූර වදගාවිනාවලට අසුනාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. වස්ත්‍රාභරණ ගලවනු ලැබුවාවෝ, කුරුසිය නම් වූ ආසනයේ වැඩ සිටියාවෝ, ශ්‍රී හස්තපාද ඇනතුනකින් ඇනගැසුම් කෑවාවෝ, කුරුසියෙන් බා ශරීරය තැන්පත් කරනු ලැබුවාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. කුරුස ගසේදී ප්‍රාණය පුද කළාවෝ, ඔබගේ ශුද්ධ මව් ඉදිරියෙහි ඔබගේ ශ්‍රීලය මණ්ඩලයට එනුම් කෑවාවෝ, ශ්‍රී රුධිරයත් වතුරත් සිඳ හෙළුවාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. කුරුසියෙන් බස්වනු ලැබුවාවෝ, ඔබගේ වික්ෂෝපමෑණියන්ගේ කඳුළු වලින් තෙමුණාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. ගණන් නැති වන කැලලවල් ඇති වුණාවෝ, ඉතා කටුර වන පසක් දරා ගත්තාවෝ, සුගන්ධ තෛලයෙන් ආලේප කර අලුත් ගල්ලෙනක තැන්පත් කරනු ලැබුවාවෝ ජේසුනී. ස්වාමිනී අපට කරුණා කළ මැනව, අපට කරුණා කළ මැනව. යාඥා කරම්ම මාගේ පෙම්බර ජේසුනී, ඔබගේ අතිශුද්ධ දුක් ප්‍රාප්තිය උදෙසාද, ඔබගේ කුරුසිය සහ මරණය උදෙසාද,
ඔබගේ ශ්‍රී වන කැලැල් සහ දිව්‍ය රුධිරය උදෙසාද අයහපත් සහ සදී මරණයෙන්ද පාපෙන් සහ සදාකාලික නිරාගින්නෙන්ද අප ගලවාගත මැනව. ඔබ දිව්‍ය ප්‍රේමයෙන් අප හෘද දැල්ලුව මැනව. අප සියලු දුක් කනගාටු ඔබගේ දුක් ප්‍රාප්තියට එකඟ කර ඔබ සමග අප ජීවිතය පසු කරන්නටත් ඔබ ප්‍රේමයේ බිලිපඬුරක් මෙන් අප ප්‍රාණය දෙන්නටත් අපට පිහිටුව මැනව. ආමේන්. ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනාසී මා සවිමත් කළා. ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනාසී මා සවිමත් කළා. වේදනා තුල සිරවෙන්න එපා. කඳුලින් අන්දව ලත වෙන්න එපා. වේදනා තුල සිරවෙන්න එපා. කඳුලින් අන්දව ලත වෙන්න එපා. සුසුමන් මැද මද සිනහා පපා සැනසෙන්න සනසන්න සැනසෙන්න සනසන්න. දෙවැනි පෑ කාල. පියාණනි, මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවා. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ අභිප්‍රාය සිදු වේවා. අනේ පෙම්බර ජේසුනි, මිනිසයාගේ උඩගුවෙන් සහ අකීකරු කමින් පාපය පැමිණුණු බැවින් ඔබගේ බැගෑපත් කීකරු කමින් ඊට වන්දි ගෙවීමට සහ එයින් අප මුදා ගන්නට කරුණා අභිප්‍රාය කළසේක් වේද. ඔබගේ ශ්‍රී ශරීරයෙන් ලේ දහඩිය වැගිරි ඔබගේ හෘදය දුකින් පොඩි වී වෙවුලමින් බියපත් වී මාගේ ආත්මය මැරෙන තරම් ශෝකයෙන් පීඩිත වී පියාණනි, මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවායි වදාළ සේක් වේද. ඔබගේ මනුෂ්‍ය ස්වභාවයට භයානක කටුර වූ දුක් වේදනා පමුණුවා ගනිමින් ඔබ බැගෑපත් ලෙස සෂ්ටාංගයෙන් වැඳ වැටී සිටින විට මෙම දුක් ප්‍රාප්තිය සතුටින් වැළඳගත් සේක් වේද. අහෝ මාගේ ආත්මේනි, අපේ සියලු දුක් කනගාටුවලදී ජේසුස් ස්වාමි දරුවෝ අප කෙරෙහි පෙන්වන්නා වූ ප්‍රේමය බලා මෙපමණ අපට ප්‍රේමැත්තා වූ දෙවියෝ අපේ යම් යහපතකට හැර අයහපතක් හෝ යම් දුකක් හෝ අපට පැමිණෙන ඉඩ නාරින බව විශ්වාස කරමු. ජේසුස් ස්වාමි දරුවෝ අප උදෙසා වින්දා වූ දුක් සිහි කර අපේ වේදනා උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට එකතු කරමු. උන්වහන්සේ මල් උයනේදී යාඥා කළාක් මෙන් උන්වහන්සේ සමග අපිත් යාඥා කරමු. මාගේ පියාණනි, මෙම දුක් ප්‍රාප්තිය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවා. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබ වහන්සේගේ කැමැත්ත ලෙස සිදු වේවා. මාගේ පියාණනි, මෙම පාත්‍රය පානය කිරීමෙන් මිස එය මාගෙන් අහක් නොවේ නම් ඔබ වහන්සේගේම අභිප්‍රාය සිදු වේවා. අනේ මාගේ මෑණියනි, ඔබ දිව්‍ය කුමාරයාණන්ගේ ශ්‍රී රුධිරයෙන් මාගේ සියලු පාපවල් දෝවනය කළ මැනව. උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය උදෙසා සියලු පාප පරීක්ෂාවලින් මා ගලවාගත මැනව. උන්වහන්සේගේ මහිමතාවයෙන් මා පළඳවනු මැනව.
ඔබගේ ගුණධර්ම වලින් මා සැරසුව මැනව. ඔබගේ ශ්‍රී හස්තවලට මා රැගෙන අනේ වික්ෂෝප මෑණියනි මාගේ ජීවිතය උන්වහන්සේගේ අභිප්‍රාය සැටියට පසු කරන්නට මට පිහිට වී මා පෙම්බර ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රසන්න බිලිපණුරක් මෙන් මා ඔප්පු කළ මැනව. යහපත් මරණයක් ලැබීමට යාඥාව. ජේසුස් ස්වාමි දරුවනි, යහපත නැමැති දෙවියනි, කරුණාව නැමැති පියාණනි, ලැජ්ජා වුණා වූ පැහැපත් ඇවුණු සිතින් ඔබ වහන්සේට මා විමුඛව මාගේ අන්තිම වේලාව සහ ඊට පසුලන් වෙන්නා වූ දෙයත් ඔබ වහන්සේට බාර කරමි. මාගේ පාසොලවන්නට බැරිවීමෙන් මාගේ මෙලව ජීවිතය අන්තිමය ලන්වන බව දක්වන කල්හි සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වූ මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ වෙවුලන අත්පරා බැරිවී කුරුසිය ප්‍රතිමාව තදින් අල්ලා ගන්නට බැරිවී මාගේ වේදනාව නැමැති ඇඳ උඩා කැමැත්තෙන් වැටෙන්නට හරින කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ ඇස් දෙකම අඳුරු වී ලන්වෙන මරණයට බය වී ඔබ දෙසට හැරී බලන කල්හි අනේ සර්වදා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ කම්මුල් සුදු මැලිව නිල්වී ළඟ සිටින්නන් අනුකම්පා පියපත් කරවන කල්හි මාගේ හිස කෙස්සෙල් දාඩියෙන් කෙලින් වී මාගේ අන්තිමය ලන්නුණු බව දක්වන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ කන් දෙක මනුෂ්‍යයින්ගේ කතාවලට නිරන්තරයෙන්ම බිහිරි වෙන්නට ආසන්න වේ. සදා කාලයටම වෙනස් කළ නොහැකි වූ තීන්දුව කියන්නා වූ ඔබගේ හඬ ශබ්දය අසන්නට නමා තිබෙන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ සිත භයානක විහිළු ඡායාවලින් කැළඹී මරණය වූ ශෝකයෙහි ගිලී තිබෙන කල්හි මාගේ ආත්මයද මාගේ නපුරුකම් දැක්මෙන් සහ ඔබගේ නීතියට බියනුත් චංචල වේ. ඔබගේ කරුණා සැනසීමේ දර්ශනය මගෙන් දුරුකොට මා ප්‍රාර්ථනා නැතිකමට අසු කරන්නට වෑයම් කරන්නා වූ අන්ධකාරයේ දූතයා සමග පෝර අල්ලන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වූ මැනව. මාගේ ජේසුනි මට කරුණා කළ මැනව. මාගේ දුර්වල හෘදය රෝග වේදනාවලින් පීඩිත වී මරණේ බීතවලින් ගැස්සී මාගේ ගැලවීමේ සතුරන්ට විරුද්ධව කළ වෑයම් වලින් කෙඩෙත්තු වේගන යන කල්හි අනේ සර්වදා බරිත වූ ජේසුනි
මා ගැන අනුකම්පා වමනව මාගේ ජේසුනි මට කරුණා කළමනව මාගේ ජීවිතය අන්තිමය වන බව දක්වන්නා වූ මරණාසන්න කඳුළු වගුරන කල්හි පක්ෂත්තාප විලක් මෙන් මා මැරී යන පිණිස ඔබ වහන්සේ මාගේ පව් ගෙවීමේ පූජාවක් කොට පිළිගෙන අනේ සර්වදා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වමනව මාගේ ජේසුනි මට කරුණා කළමනව මට සිහිය නැතිවීමෙන් මුළු ලෝකය නොපෙනී ගොස් මා මරණ වේදනාවලින් කෙඳිරි ගාන කල්හි අනේ සර්වදා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වමනව මාගේ ජේසුනි මට කරුණා කළමනව මාගේ හෘදයේ අන්තිම සුසුම් ලෑම් වලින් මාගේ ආත්මය මේ කයින් පිටත් වන්නට දඟලන කල්හි ඔබ වහන්සේ වෙතට එන්නට මාගේ ආශාවේ ලකුණක් කොට ඒවා පිළිගෙන අනේ සර්වදා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වමනව මාගේ ජේසුනි මට කරුණා කළමනව ශීතල වූද පන නැති වූද මේ ශරීරයෙන් මාගේ ආත්මය පිටත් වී මෙලොවින් සදා කාලයටම තුරන්දු වෙන කල්හි මාගේ ජීවිතය නැතිවීමෙන් ඔබට මම කරන නමස්කාරයක් මෙන්නේ පිළිගෙන අනේ සර්වදා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වමනව මාගේ ජේසුනි මට කරුණා කළමනව මාගේ බන්දු මිත්‍රයන් මාගේ අහන වටේ සිටිමින් මා වෙත දයාවෙන් කඳුළු වගුරා මා උදෙසා යාඥා කරන කල්හි අනේ සර්වදා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වමනව මාගේ ජේසුනි මට කරුණා කළමනව හදිසියෙන් හෝ නොදැනුවත්වත් මට මරණය පැමිණුණත් මාගේම භයානක මොහොතේදී පමා නොවී දෙවියනි මාගේ ආධාරයට වැඩිය මැනව ස්වාමිනී මට පිහිට වෙන පිණිස කඩිනම් කළ මැනව අනේ සර්වදා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වමනව මාගේ ජේසුනි මට කරුණා කළමනව අන්තිම කොට මාගේ ආත්මය ඔබ වහන්සේට අභිමුඛ වී ඔබ වහන්සේගේ මහෝත්තම කමේ අමරණීය දීප්තිය ප්‍රථම වතාවට දකින කල්හි අනේ මා ඔබ වහන්සේගේ සම්මුඛයෙන් නොපන්නා ඔබට සදා කාලයටම වන්දනා කරන පිණිස ඔබගේ කරුණාව නැමැති සෙනෙහවන්ත ශ්‍රී කුමාරයාට මා එක්වන්නට සැලැස්සුව මැනව අනේ සර්වදා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පා වමනව මාගේ ජේසුනි මට කරුණා කළමනව යාඥා කරම්හ අහෝ මාගේ දෙවියනි ඔබ වහන්සේ අපේ මරණ දින පැය වේලාව රහස් කර අප මරණච්චුවට පත් කළා වේද ඒ නිසා සාධාරණ කමින් හා ශුද්ධ කමිනුත් අපේ ජීවිතය සෑම දිනවලම පසු කර යහපත් හෘද සාක්ෂියේ සමාදානෙන් මෙලෙවින් තුරන්දු වෙන්නටත් ඔබගේ ප්‍රේමය ඇතුව මැරෙන්නටත් අපි හේතුකාරයන් වෙන ලෙස වරම් දෙනවා සොඳේ මේ කීතය ඔබ පිය පුත්‍ර වූ ජේසුස් ස්වාමි දරුවන්ගේ ශුද්ධ දුක් ප්‍රාප්තිය උදෙසාද උන්වහන්සේගේ දිව්‍ය රුධිරය සහ ශ්‍රී වන කැලැල් උදෙසාද
උන්වහන්සේ මල්යනේදී වින්දා වූ මරණාසන්න දුක සහ කුරුසිය උකුත්වීම උදෙසාද අපට ලැබෙන මෙන් යේසුස් ස්වාමි දරුවන්ගේ ශ්‍රී නාමයෙන් සහ උන්වහන්සේ සමගද ඉල්ලා සිටිමු. ආමේන්. කල්වාරේ කුරුසියේ ගැලූ රුධිරයයි භවෙන් භවේ නොවේලෙමින් ගලන්නේ ඒලෙයයි. කල්වාරේ කුරුසියේ ගැලූ රුධිරයයි භවෙන් භවේ නොවේලෙමින් ගලන්නේ ඒලෙයයි. මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ ඒලෙයයි. මගේ සිතේ තුවාලයන් සුව කරන්නේ ඒලෙයයි. තුන්වෙනි පැය කාල මා සමග එක පැයක්වත් පිබිට සිටින්නට නුඹලාට බැරි වුණාද? අහෝ මාගේ ආත්මේනි ජේසුස් ස්වාමි දරුවෝ උන්වහන්සේගේ ප්‍රිය දියණියට සුසුම්ලා වදාළ කන්න ලව්වට ඇහුම්කම් දෙනු. මාගේ මුළු දුක් ප්‍රාප්තියේදී වින්දා වූ ශාරීරික වේදනාවලට වඩා මල්යනේදී මා හෘදය තුල දුක් විඳෙමි. මනුෂ්‍යයින්ගේ පාප මා කෙරෙහිගෙන දේව ශුද්ධත්වයේ ඉදිරිපිට මම සිටියමි. උන්වහන්සේද මාගේ නිදොස්කම නොසලකා තමන් වහන්සේගේ කෝපය මා පිට පමුණුවා උන්වහන්සේගේ සාධාරණ විනිශ්චයෙන් නියම වූ කටූර කසට සහ තිත්ත පාත්‍රය පානය කරන්නට මට නියම කළසේක. මා වින්දා වූ අධික දුක් වේදනාව යම් මනුෂ්‍යයෙකුට තේරුම් ගන්නට නොහැකිය. අහෝ මේ සිලිය නොහැකි දුක් ශෝකයේදී උන්වහන්සේ තෝරාගත් මිත්‍රයන් වන ගෝලයන් වෙත තුන්වරක් හැරී යාසේක. එවිට ඔහු උන්වහන්සේ ගැන කල්පනාවක්වත් උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන කිසි අනුකම්පාවක්වත් නැති ආකාරයෙන් නිදා ඉන්නා දැක උන්වහන්සේ කොපමණ දුක් කනගාටුවට පත් වූ සේක්ද කිවහොත් මාගේ අපෝස්තුලවරුන් විසින් ඒ පැයේදී මා අත්හැරීමෙන් දුක් ශෝකයට පැමිණ මා සමග පැයක්වත් පිබිද සිටීමට නුඹලාට බැරිදැයි අවවාද කිරීමට පවා හේතු වූ දුකට මෙම ශුද්ධ වූ පැයේ භක්තියෙන් සැනසීම දෙන පිණිස උන්වහන්සේ ශුද්ධ වූ මාර්ගරීතා මරියතුමියගේ නිල් වූ සේක. ජේසුනි ඔබ උදෙසා ජීවත් වෙමි. ජේසුනි ඔබ උදෙසා නසින්නෙමි. ජේසුනි ජීවිතයේදීද මරණයේදීද මම වහන්සේගේ වෙමි. අහෝ මාගේ ජේසුනි මල්යනේදී ඔවුන් නිදා ඉන්නා දැක ඔබ මෙපමණ ශෝකයට පැමිණූ සේක් නම් ඔබ අප උදෙසා සප්‍රසාදෙහි රෑදවල් දෙකෙහිම සිරකාරයෙක් මෙන් සිටිමින් මනුෂ්‍යයන්ගෙන් ලබන්නා වූ නොසැලකීම් සහ අවමානද ද්‍රෝහිකම්ද ඔබගේ දිව්‍ය හෘදයට කොපමණ ශෝක හටගන්නා කරුණු වේද. මනුෂ්‍යයන්ට මෙපමණ ප්‍රේම කළා වූ හෘදය බලනු. ඊට සැලකීමක් වශයෙන් මනුෂ්‍යයන්ගෙන් වැඩි කොටසකකින් මට ලැබෙන්නේ මේ මාගේ ප්‍රේමේ ප්‍රසාද නිදානය කෙරෙහි ඔවුන් දැක්වන ඇල්මරුණු ගතිය සහ අපහාස කිරීමෙන් පෙන්වන්නා වූ නොසැලකීම් සහ දේවද්‍රෝහිකම් වේ. මාගේ දුක් ප්‍රාප්තියේදී වින්දා වූ සියලු දුක් ගාවිනාවලට වඩා
මේ කරුණ මට වඩා දුක් සහිත වන්නේ ඔවුන් යම් ස්වල්ප වශයෙන්වත් මාගේ ප්‍රේමයට ප්‍රතිප්‍රේමය දෙන්නේ නම් ඔවුන් උදෙසා හැකිනම් තවත් වඩා දුක්ගා විනා විඳින්නට මම ආශාවෙමි. ඔබ වහන්සේ වදාළ සේක්වේද. අනේ මාගේ පෙම්බර ජේසුනී, යම් විටක යාඥා කිරීමට හෝ දේව මෙහෙයෙහි කොයියම් කාරණාවකදී ඒ නොසලකීමට යම් පරීක්ෂාවක් හටගත්තොත් ඔබ වහන්සේ දුක් ශෝකයෙන් පිරී මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුණාදැයි වදාලා වූ කන්නලව්ව සිහිකර ඔබ වහන්සේව තව වඩා ප්‍රේමයෙන් ජුවලිතව අදහා ගැනීමට මට පිහිටුව මැනව. අහෝ මාගේ අමුත්තබර වූ ජේසුනී, මින් මතු මම කොතැනෙහිදීත් රාත්‍රියේ පිබිදෙන වේලාවේදීත් මා උදෙසා සප්‍රසාදයෙහි වැඩ සිටින්නා වූ ඔබ නිතර සිහිකර ඔබට මාගේ ආදරය ඔප්පු කරන්නටත් ඔබ ආත්මීක වශයෙන් මාගේ හෘදය තුළට කැඳවා ගන්නටත් දේවස්ථානයේ ඉදිරිපිටින් යන විට ඔබ සිහිකර ඔබට ගෞරව කරන්නටත් පහසු තිබෙන සැටියට දේවස්ථානයට ඇතුළු වී ඔබට සුළු යාඥාවක් ඔප්පු කරන්නටත් නිතර නිතර ඔබ වහන්සේ සප්‍රසාද මාර්ගයෙන් මා හෘදය තුළට ලබා ගන්නටත් මට පිහිට ආශිර්වාදය කළ මැනව. ප්‍රතිකාර ප්‍රාර්ථනාව. ආජේස ස්වාමි දරුවනී, දිව්‍ය ගැලුම් කාර්යානනී, ඔබ දිව්‍ය හෘදයේ පිළිපනුරක් වන ඔබ වහන්සේගේ දරුවන් පිට කරුණා බැල්මලා වදාරනවා සොඳේ. ඔහු විශ්වාසේත් ප්‍රතිකාරේත් ප්‍රේමේත් එකම සිත් අභිප්‍රායෙන් එකමුතු වී තමුන්ගේද කාලකන්නි සියලු පව්කාරයින්ගේද අවිශ්වාසවන්තකම ගැන දුක් මනස්ථාපයෙන් තැවී සිටිති. අප විසින් කරන්නට යන එක්සිත් වූද ප්‍රසිද්ධ වූද වාග්දාත්වලින් ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය දයානුකම්පාවී අපටද ලෝකයාටද ඔබ වහන්සේට ප්‍රේම නොවන අවාසනාවන්ත වූ සියල්ලන්ටද ඔබට ප්‍රේම වෙන්නට කරුණාව ලැබේවා. මින් මත්තට අපි සියල්ලෝම වාග්දාත්වයක් දෙමු. එනම් මනුෂ්‍යයින්ගේ මතක නැතිකමත් කෙලෙහි ගුණ නැතිකමත් උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. දිව්‍ය සප්‍රසාද මණ්ඩපෙහි ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. පෞකාරයින්ගේ අපරාධ උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. අභක්තකෝවන්ගේ වෛරය උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේට කියන ලද අපහාස වචන උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ දේවිකයට කරන ලද අනදර උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමේ ප්‍රසාද නිදානේ දෘශ්‍ය කරන ද්‍රෝහිකම් උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ දිව්‍ය සම්මුඛයෙහි සිද්ධ කරන ලද අගෞරවචාරයත් අවමානයත් උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. වන්දනීය වූ බිලි පූජාවක් වන ඔබ වහන්සේට කරන ලද තද අනදර උදෙසා ස්වාමිනී, අපි වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ දරුවන්ගෙන් මහත් කොටසක් දක්වන
අලසකම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත අවවාද සුළු කිරීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ මිත්‍රයෝය කියමින් මගහරින ඔවුන්ගේ අවිශ්වාසය උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ වරප්‍රසාද නිරර්ථක කිරීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. අපේ අවිශ්වාසවන්තකම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. අපේ හෘදයන්ගේ අචින්ත්‍ය වූ දැඩිකම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේට ප්‍රේම කිරීමට අපේ දීර්ඝ ප්‍රමාද කිරීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ දේවමෙහි අපේ ඇල්මැරුණු ගතිය උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ආත්මයන් විනාශ වෙන නිමිත්තෙන් ඔබ වහන්සේගේ තික්ත දුක් කනගාටු උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේ අපේ හෘද ద్వාරය ළඟ ආසාවෙන් බලා වැඩ සිටීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ සිත වේදනා කරවන දෘෂ්ට හෙලා දැකීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත සුසුම් ලෑම් උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත කඳුළු උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත සිරගත වීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත උකුත් වීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. යාඥා කරම්හ ජේසු ස්වාමි දරුවනි දිව්‍ය ගැලුම් කාර්යානනි ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයෙන් දුක්ඛිත වූ මැසවිල්ලක් නික්මුණේය. එනම් මා සනසන්නකු බලා සිටි නමුත් කිසිවෙකු සම්බ නොවුනේය. අපි ඔබ වහන්සේට ඔප්පු කර සිටින සුළු සැනසීම කරුණාවෙන් පිළිගත මැනව. මින්මතු ඔබ වහන්සේට අප්‍රසන්න සියල්ලෙන් වැඩි වැඩි යහක් වී යන්නටත් සියල්ලෙහිද සෑම තන්හිද සදාකල්හිත් අපි ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයේ අතිවිශ්වාසවන්ත වූද ජුවලිත භක්ති වූද දරුවන් බව ප්‍රකාශ කරන සැටියට ඔබ වහන්සේගේ වරප්‍රසාද අපට දෙනවා සොඳේ. එකම වූ දෙවි පියාණන් වහන්සේ සමගද ස්ප්‍රීන්තු සාන්තු වහන්සේ සමගද සදා කාලයටම ජීවත් වන්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය බලා එසේ ලැබෙන මෙන් උදක්ම ඉල්ලා සිටිමු. ආමේන්. මම නුඹ කිසිදා අත් නොහරින්නෙමි. නුඹ මා තුළ සදා රඳවා ගන්නෙමි. ඔබ පසුපස මා සැමදා එන්නෙමි.
අසලින්ම මා සදා රැඳෙන්නෙමි. පිළිතුරු නොලබා අසරණ වූ විට වෙනතක හැරුණෙමි. මුව පොවකුසේ මිරිගුව පසු පස හතිලා දෙව්වෙමි. පිළිතුරක් නොදී බොහෝ කලක් මම නිහඬව සිටියෙමි. එහෙත් නුඹ කෙරෙන් මගේ මුහුණ මා සඟවා නොගත්තෙමි. මම නුඹ කිසිදා අත් නොහරින්නෙමි. නුඹ මා තුළ සදා රඳවා ගන්නෙමි. ඔබ පසු පස මා සැමදා එන්නෙමි. ඔබ අසලින්ම මා සදා රැඳෙන්නෙමි. සතරවෙනි පෑකාල මනුෂ්‍ය කුමාරයා පෞකාරයෙන් අතර අසුවන වේලාව පැමිණුණෙහිය. මෙතනින් නැගිට යම්හ. මාගේ අමුත්තබර වූ ජේසුනී, අප විසින්ම පාප ප්‍රස්තාවල් සොයමින් කැමැත්තෙන්ම පාපයට වැටෙන නිසා ඊට ප්‍රතිකාර වශයෙන් ඔබ පාවා දෙන්නට එන්නා වූ ජුදාස් සහ ඔබට මෙපමණ දුක් දී කුරුසේ ඇනගැසීමට පවා ලෑස්තිව සිටින්නා වූ ජුදයින් වෙතද ඔබ වහන්සේම මෙපමණ ප්‍රීතියෙන් යනසේක් වේද. අනේ මාගේ මధుර වූ ජේසුනී, යම් පාප පරීක්ෂාවක් හෝ පාපිෂ්ඨ ආශාවක් මා තුළ හටගන්නා විට එය කොපමණ සුළු පාපයක් වූ නමුත් එම පාපයට බිලිපණුරක් මෙන් මෙපමණ දුක් විඳ කුරුසියේ ඔප්පුනා වූ සහ ලෝකාන්තිමය වනතුරු සප්‍රසාදයේ සිට ඔප්පු වෙන්නා වූ ඔබගේ දුක් ප්‍රාප්තිය සිහි කරන්නට මට පිහිටුව මැනව. මෙම සප්‍රසාදයේ වාසය කරමින් මුළු ලෝකයේම සියල්ලන් විසින් කරන්නා වූ සියලු පාපවල් ඔබ දකිනා බවද මම කල්පනා කර මනුෂ්‍ය කුමාරයානෝ පෞකාරයෙන් අතට අසුවන වේලාව පැමිණුණෙහිය. මෙතනින් නැගිට යම්හයි යන ඔබ වහන්සේගේ කන්න ලව් ඉල්ලීමට ඇහුම්කන් දීමට මට ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේ මා සමග සිටින බව සිහි කර ඔබ වහන්සේ කෙරෙහි මා විශ්වාසය තබා ඔබ වහන්සේ සමගම පාප පරීක්ෂාව අතහැර දැමීමට මට වරප්‍රසාද දුන මැනව. අපි එනම් ජේසුස් ස්වාමි දරුවෝ මා සමගද මම උන්වහන්සේ සමගද අපි මෙතනින් එනම් මෙම පාප පරීක්ෂාව දුරු කර නැගිට යම්හ. සැබවින්ම මා ශක්තිමත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ලම කරන්නට පුළුවන්. සුපරිශුද්ධ පරම දිව්‍ය සප්‍රසාද වහන්සේට සෑම මොහොතවලදීම ස්තුති ප්‍රශංසා කරනු ලබනසේක්වා. අහෝ මාගේ ආත්මේනි, අපි යම් විටක යම් පාපයකට වැටී හෝ යම් පාප පරීක්ෂාවක යෙදී සිටින්නෙමු නම් උන්වහන්සේ ශුද්ධ පේදුරුතුමන්ගේ මෙන් අපේ හෘදවල්ද පක්ෂක්තාප ප්‍රේමයෙන් දැල්වීමට අප වෙතත් බලනසේක. උන්වහන්සේගේ මේ කරුණා බැල්ම නොසලකා අපි සිටින්නෙමු නම් ජුදාස්ට කීවාක් මෙන් ඊතා දයානුකම්පාවෙන් මිත්‍රය නුඹ කුමකට පැමිණියේද? ජුදාස් නුඹ සිඹිමින් මනුෂ්‍ය පුත්‍රයානෝ පාවා දෙන්නේදැයි අපටත් කියනසේක. අප පෙම්බර ජේසුස් ස්වාමි දරුවෝ පිතාවන දෙවියන් ඉදිරියේහි මල්ලුවනේදී සහ
කුරුස ගසේදීමෙන් දැනුත් ස්වර්ගෙහි සහ සප්‍රසාදෙහිද වැඩ සිට අප ශාරීරික දුර්වලකම් පියාණන් වහන්සේට පෙන්වා දෙනසේක. ආත්මය කැමැතිය එහෙත් ශරීරය දුර්වලය. තවද අපි පාපේ රෞද්‍රකම නොදැන පාපයට වැටෙන බව කියා පියාණෙනි මොවුන් කරන වරද නොදැන කරන සේයින් මොවුන්ට ක්ෂමාව මැනවයි උන්වහන්සේ අප උදෙසා යාඥා කරනසේක. යක්ෂ පරීක්ෂාවලට අසු නොවන ලෙස සැලකිල්ලෙන් සිට යාඥා කරපල්ලායි අපට අවවාද කර අප සහෝදර ප්‍රේමයෙන් මෙලව එකමුතු කර දේවත්‍රීත්වයට සදාකාලයටම අප එක කරගන්නා පිණිස මෙසේ යාඥා කරනසේක. ශුද්ධ වූ පියාණෙනි ඔබ වහන්සේ මට භාර කළා වූ ඔවුන් ඔබ වහන්සේගේ නාමයෙන් රක්ෂා කළ මැනව. ඔවුන් සියල්ලන් ඒකත්වයක්ව සිටින පිණිස පියාණෙනි ඔබ මා තුලද මා ඔබ තුලද සිටින්නාක් මෙන් ඔවුන්ද අප තුල එකඟ කරගත මැනව. අනේ පෙම්වර ජේසුනි අපෙන් සියලු ආකාර කෝප ද්‍රෝහී සිත් දුරු කර අපේ සතුරන්ට ක්ෂමා කර ඔබ උදෙසා සියල්ලන් සමග ප්‍රේමයෙන් සිටින්නට අපට පිහිටුව මැනව. ඔබ දිව්‍ය හෘදය තුල අප එකඟ කරගත මැනව. අප නීච මනුෂ්‍යයින්ට කරුණා කර නීච මනුෂ්‍යය කය දරා පොළවේ උපන්නේ මගේ දයාපර වූ ජේසුනි. දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ. ඉගැන්නූ ගෝලයා සදි කරමින් ගැති වූ ජුදයෝ සතුරු වෙමින් දිව්‍ය කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේ මගේ දයාපර වූ ජේසුනි. දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ. අපරාධ අයමෙන් සිරවෙමින් ශ්‍රී හස්තවලෙහි පැමිලවා ගනිමින් බැටලු පැටවකුමෙන් බිල්ලට වැඩියේ මගේ දයාපර වූ ජේසුනි. දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ. අනඩුගුරු සභාවට යටත් වෙමින් බොරු සාක්ෂි වැරදි අසමින් දේව අපරාධකාරයා යයි කියන ලද්දේ මගේ දයාපර වූ ජේසුනි. දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ. ශ්‍රීවත මඩලට පහර ගසමින් ශ්‍රීනේත්‍ර රෙදි වසමින් වද පරුෂ කරන ලද්දේ මගේ දයාපර වූ ජේසුනි. දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ. පිලාත්තු රජුගේ නඩුවට පැමිණෙමින් ගල් කණුවේ බැඳුම් කමින් ලේසාගර කොට කස පහරවල් වින්දේ මගේ දයාපර වූ ජේසුනි. දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ. ශ්‍රී සිරසේ කටුවටුන්න දරා රතු ජගලාත්තුව ඇඟ පොරවා කවට රජෙකුමෙන් වද පරුෂ කරන ලද්දේ මගේ දයාපර වූ ජේසුනි. දයාවෙන වාසුදේ ස්වාමී
පර වූ කුරුසේ කර තබමින් උසස් වූ කපාල සෙල් නගිමින් වසක්කේඩුවෙන් වැටුනේ මගේ දයාබර වූ ජේසුනී. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. ශ්‍රීමේල සලු ගලවා සර්වාංග ලේවන පහදවා දිව්‍ය රූපගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ මගේ දයාබර වූ ජේසුනී. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. කුරුසියේ පිට බාවමින් ශ්‍රී හස්තපාද ඇන ගසමින් සර්වාංග වදයෙන් සොරුන් මැද සිටවන ලද්දේ මගේ දයාබර වූ ජේසුනී. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. කුරුසේ ඉඳ උපදෙස් වදාරා සතුරන්ට ක්ෂමා වී වදාරා සියල්ලන්ට දයා පෑවදාලේ මගේ දයාබර වූ ජේසුනී. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. එතෙක් කොට සියලු ශික්ෂා විඳලා නිමක් නොකොට සියලු යහපත්කම් පාලා මරණාසන්න වුණේ මගේ දයාබර වූ ජේසුනී. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. දිව්‍ය මුහුණ කමල මැලවෙමින් දිව්‍ය නේත්‍ර වසා හෙළමින් දිව්‍ය සිරස නමා වැටමින් උකුත් වුණේ මගේ දයාබර වූ ජේසුනී. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. මා නිසා මේ සියලු දුක් විඳ මගේ පව් නිසා අච්චු විඳ මාගේ ප්‍රාණය නිසා ප්‍රාණය දුන්නේ මගේ දයාබර වූ ජේසුනී. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. ඔබ කළ මේ සියලු උපකාර මම නොබලා මා නිසා විඳපු දුක් සිහි නොකර ඔබට අනදර අපරාධ කළෙම් වේද මට දයා වෙනවා සොඳේ. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. මෙබඳු අපරාධ කළ මගේ සිත දුකින් තැවී මනස්ථාපයෙන් පැලී පොඩි වී ඇසින් කඳුළු ධාරා කොට අඬා ඉන්නා මට දයා වෙනවා සොඳේ. දයා වෙනවා සොඳේ ස්වාමී, දයා වෙනවා සොඳේ. මගේ දුෂ්ටකමුත් අලසකමුත් නොබලා ඔබගේ යහපත්කමත් දයාබරකමත් බලා මට ක්ෂමා වෙනවා සොඳේ ස්වාමී, ක්ෂමා වෙනවා සොඳේ. අනදර දරුවයි මා නොබලා දයාවන්ත පියාණෝයි ඔබ බලා මගේ සියලු පව් මට ක්ෂමා වෙනවා සොඳේ ස්වාමී,
ඉක්ෂමා වෙනවා සොඳේ ඔබගේ කස පහරවල් හා කොටුවටුන් උදෙසා මට ඉක්ෂමා වෙනවා සොඳේ ඉක්ෂමා වෙනවා සොඳේ ස්වාමී ඉක්ෂමා වෙනවා සොඳේ ඔබගේ සර්වාංග වනවල් හා ලේදහරාවල් උදෙසා ඉක්ෂමා වෙනවා සොඳේ ඉක්ෂමා වෙනවා සොඳේ ස්වාමී ඉක්ෂමා වෙනවා සොඳේ ඔබගේ කුරුසිය හා මරණය උදෙසා ක්ෂමා වෙනවා සොඳේ ක්ෂමා වෙනවා සොඳේ ස්වාමී ක්ෂමා වෙනවා සොඳේ කුරුසේ නැග ආත් විහිදා මුළු ලෝතුරුලට බදලා සිටිනා දෙවිපුත් රතුනේ ඔබේ පාසිබිමින් වදිමු සිරසේ කිරුලේ මිනිසේ බැබලේ බිඳුවැල් සිරිලේ කුරුසේ සිටිනා දෙවිදේ ඔබේ පාසිබිමින් වදිමු අවසාන ආඥාව මාගේ පෙම්බර ජේසුනී ඔබ සමග මේ පැයේදී අඬා වැළපී දුක් ශෝකයෙන් පිරී සිටින්නා වූ ඔබගේ දිව්‍ය හෘදයට සැනසීම දීමට ඔබ මා බාරගත් හේයින් මාගේ මුළු හෘදයෙන් ඔබට ස්තුති කර මාගේ ප්‍රේමය ඔබට ඔප්පු කරමි. අනේ මාගේ ජේසුනී ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන මාගේ හෘදය තුල නිතර සිහි කර සප්‍රසාදයේ වැඩ සිටින්නා වූ ඔබ සමග එකඟව දෙවියන් වහන්සේ විසින් මට දෙන්නට දෙන්නා වූ සැප සහ දුක්ද ලෝක සුව සැප වස්තුමාන්නාදිය හා රෝග පීඩාදිය සියල්ලම ඔබ වහන්සේට ස්තුති කොට බාර ගැනීමට මට වරම් දුන මැනව. ඔබ සමග ප්‍රීතියෙන් ඒ සියල්ලම දරමින් මාගේ මුළු ජීවිතය ඔබ කෙරෙහි ප්‍රේමයෙන් පසු කරන්නට මට පිහිටුව මැනව. මාගේ පෙම්බර ජේසුනී ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මේ පැයේදී ඔබ මල්යනේදී මරණාසන්නව වින්දා වූ දුකට සහ සප්‍රසාදයෙහි ඔබ ලබන්නා වූ දුක් අවමානවලටද මම දෙන්නා වූ සැනසීම උදෙසා මා කෙරෙහි කරුණාවෙන් බැල්මලා මාගේ ඉල්ලීමට ඇහුම් කන් දුන මැනව. එනම් තවද අනේ ජේසුනී අයහපත් සහ සදී මරණයෙන් මා ගලවා ගත මැනව. මම මේ පැයේදී ඔබ වහන්සේ සමග සිට ඔබ වහන්සේට මාගේ ප්‍රේමය සහ සැනසීමද ඔප්පු කරන්නාක් මෙන් මාගේ මරණාසන්න මොහොතේදී ඔබ මා සමග සිට මා සැනසුව මැනව. සප්‍රසාද මාර්ගයෙන් ඔබ මා හෘදය තුළට වඩවාගෙන කුරුසියෙහි උකුත්වන්නා වූ ඔබ සමග පියාණනි මාගේ ආත්මය ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට බාර කරමි කියා මාගේ ප්‍රාණය ඔප්පු කිරීමට මට පිහිටුව මැනව. මාගේ ජේසුනී මම ඔබට ආදරය වෙමි කියමින් ඔබගේ දිව්‍ය හෘදයට එකමුතු වීමට මට පිහිට ආශිර්වාද කළ මැනව. ඔබගේ ශ්‍රී මුඛයෙන් අද දින නුඹ මා සමග ස්වර්ගයෙහි සිටින්නේ යැයි යන වාක්‍ය අසන්නට මා වාසනාකාරයෙක් වන ලෙස
ඔබගේ ප්‍රසාදුපකාරය මට දෙවා වදාළ මැනව. වික්ෂෝප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, ඔබ ප්‍රේම පුත්‍රයා මල්ලුයනේදී ඔබ වහන්සේගෙන් වෙන් වී මරණාසන්නව සිටින විට උන්වහන්සේට යම් සැනසීමක් දීමට නොහැකිව සිටිය බැවින් ඔබ වහන්සේගේ හෘදය තුල හටගත්තා වූ දුක් ශෝකය සිහිකර මාගේ මරණාසන්නයේදී මා අත්නෑරිය මැනව. උන්වහන්සේ කුරුසේ එල්ලී කුත්වන විට උන්වහන්සේ ළඟ සිට උන්වහන්සේගේ මෘතු ශරීරය ඔබ ශ්‍රී හස්තවලට ගත්තාක් මෙන් ඔබ මාද තුරුල් කරගෙන මෙම භයානක මොහොතේදී මගෙන් යක්ෂයා සහ උගේ පරීක්ෂා දුරු කර මාගේ සැනසීමද මාගේ ගැලවීමද උවමැනව. ආමේන්. මෙම ශුද්ධෝපයේ භක්තියෙන් ජේසුස් ස්වාමි දරුවන්ගේ ශ්‍රී නාමයෙන් ඔබ සැමගේ සියලු යහපත් ඉල්ලීම් ඉටු වේවා. ජේසු පිහිටයි. පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීන්තු සාන්තුගේත් නාමෙන් ආමෙන්.